සියලු දෙනාටම සුබ දවසක් යාළුවනේ. අද 2026 ජනවාරි මාස 31 වෙනිදා මේ වීඩියෝ එක මගින් මම ඔයාලට අරගෙන ආවේ ඔයා foreign currencies ශ්‍රී ලංකන් රුපීස් බවට පරිවර්තනය කිරීමේදී ඒවායේ වර්තමාන මිලෙහි සිදු වී ඇති වෙනස්කම් පිළිබඳව මේ වීඩියෝ එක මගින් මම ඔයාලට අරගෙන ආවා. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන ඔයාලට කටාර්, සෞදි, ඕමාන්, ජෝර්දාන්, බහරේන් වැනි foreign currencies වල මිලෙහි අද වන විට ඉතා අඩුවීමක් සිදු වී තිබෙනවා. ඒ වගේම කුවේට්, ඉතාලි වැනි රටවල් වල foreign currencies වල මිලෙහි යම්කිසි වැඩිවීමක් සිදු වී තිබෙනවා. එහෙනම් මේ පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව බලාගමු මේ වීඩියෝ එකට ගිහිල්ලා. සෞදි රියාල් එකක මිල රුපියල් 78.765යි. කටාර් රියාල් එකක මිල රුපියල් 68.765යි. ඕමාන් රියාල් එකක මිල 769.779යි. ජෝර්දාන් ඩිනාර් එකක මිල රුපියල් 402.713යි. බහරේන් ඩිනාර් එකක මිල 707.729යි. කුවේට් ඩිනාර් එකක මිල රුපියල් 908.745යි. ඩුබායි ඩිරාම් එකක මිල රුපියල් 80.749යි. USA ඩොලර් එකක මිල රුපියල් 304.711යි. ඉතාලි යුරෝ එකක මිල රුපියල් 360.760යි. ජපන් යෙන් එකක මිල රුපියලයි 797යි. ඉන්දීය රුපියල් එකක මිල රුපියල් 2.794යි. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක මගින් අරගෙන ආවේ ඔයාලා පිටරටක ඉන්න කෙනෙක් නම් foreign currencies ශ්‍රී ලංකන් රුපීස් බවට exchange කිරීමේදී වර්තමාන මිල ගණන් කෙරෙහි තමයි මේ වීඩියෝ එක මගින් අරගෙන ආවේ. එහෙනම් යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් අවසන් කරනවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා. good luck.